ජේතවනාරාමයේ යනු අප මහා තිලෝගුරු පුත්‍රයන්න් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටි පුණ්‍ය භූමිය. බුදුවරයන්ගේ පාපහාසයෙන් සැලසුණ මේ භූමිය කොයිතරම්නම් පින්වන්තයිද. අපේ මීළඟ කියන වෙන්නේ හරි අපූර්ව ප්‍රාර්ථනාවක් එක්ක. එහි කියවෙනවා හදවත දේවරම් මෙහෙරක් වේවා බුදු හිමියනි ඔබ වඩින තුරා යනුවෙන්. බුදුරජාණන් වහන්සේ නැවත නොවඩින බව සැබෑවක් වුවත් මෙවන් බොහෝ ගීත නිර්මාණ ඇතුලේ අපිට නිරන්තරයෙන් අහන්නට ලැබෙන පොදු කතාවක් වුණේ බුදු හිමියන්ට නැවත වඩින්නට කියන ඒ අවිහිංසක ඉල්ලීමයි. ඇත්තටම මේ අපේ හදවත්වල තියෙන ලිංගගත ප්‍රාර්ථනාවක් නොවේද? අකාරුණික වූ මිනිස් හදවත්වලින් මේ ලෝකයේම ඇවිලිලා පිච්චිලා තියෙන කාලයක බුදු හිමියන් දැකීමෙන් නිවි සැනහෙන්න තියනවා නම් එය කොයිතරම් සුන්දර සැනසීමක් වේද අපි හැමට. ඉතින් අද මුස්ලිම් බෞද්ධ විහාර පින්බිමේ ගෝනට මුසුවන බුදු ගුණ ගී නද මාතේ මීළඟ ගීතය විශාරද මාළුමේ බුලත් සිංහල සංගීත වේදිනිය විසින් ගායනා කළ එච්.එම්. ජයරත්න විසින් සංගීතවත් වුණු පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත හදවත දේවරම් මෙහෙරක් වේවා.